හරි ගයිස්, අද අපිට රිපෙයාර් එකට ඇවිල්ලා තියෙනවා. මේක Gigabyte Z490 Gaming Next motherboard එකක්. මේකේ කස්ටමර් මේකේ heatsink එක ටික ගලවලා එවලා තින්නේ මට. මේක no display condition එකේ තියෙන්නේ. අපි බලමු මේක රිපෙයාර් කරගන්න පුළුවන් වේද කියලා. හරිද? මේක ටෙප් එකක් ගහලා එවලා තින්නේ උඩට. ඔයගොල්ලන්ට බෝඩ් එක ස්ක්‍රීන් එකෙන් භාගයයි පේන්න නැත්නම් සමහර විට මේ බෝඩ් එක ටිකක් ලොකු බෝඩ් එකක්. අපි පොඩ්ඩක් මේක no display condition එකේ කිව්වා තියෙන්නේ. මේක heat sink එක නෑ මෙතන. මේ පොඩ්ඩක් ඔන් කරගෙන බලමු. හරිද? හරි. ඔයගලන්ට පේනවා ඇති. ඩිබග් කාඩ් එකක් පොඩ්ඩක් මෙතන වැටෙනවා LED ටික ඔයගලන්ට ඒක පේන්නේ නෑ. පොඩ්ඩක් මෙහෙම කරගන්නම්. මෙන්න මෙතන LED ටික වැටෙනවා. හරිද? CPU LED ඒ ටික පෙන්නනවා මෙතන. power supply එක මෙහෙම තියාගන්න. එතකොට ටිකක් පේනවනේ. හරි. power එක කනෙක්ට් කරගන්නවා. power එක කනෙක්ට් කරගෙන ඉවර වෙලා මල්ටිමීටර් එක කට්ටියට පේනවා. එතනින් මෙහෙම තියාගෙන මල්ටිමීටර් එක මෙතනින් මං power එක on කරගන්නවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති power supply එකෙන් on වුණා. මෙතන CPU LED එක විතරයි වැටෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට පේන්නේ නැති CPU LED එක විතරයි පෙන්වන්නේ. CPU එක heat වෙන්නේ මොනවාක්වත් නැහැ. VCH එක නම් ලාවට heat වෙනවා. ටිකක් වැඩි තියාගන්න බෑ. හරි. මේකෙදි මං වැඩි කාලේ ගන්නේ නැතුව මේකේ CMOS බැටරි එකක් ඕනේ දැනට. නිකන් බේසික් වෝල්ටේජස් ටිකක් චෙක් කරගෙන යනවා. අපිට හැදෙන්න ඕන වෝල්ටේජස් හැදෙනවද කියලා. මම මුලටම පවර් ඔන් කළා. මේක CPU එක හීට් වෙන්නේ නැහැ. මෙතන බලමු වෝල්ටේජ් එක 1.1 හැදෙනවා. 1.0 ඕකේ. මෙතන වෝල්ටේජ් එකක් හැදෙනවද? 5 වෝල්ට් එකක් ජෙනරේට් වෙනවා. 2.5 VPP සප්ලයි එක හැදෙනවා. මෙතන VCC IO මේක VCC IO 2 කියලා එකක් තියෙනවා. දෙකම එකට හැදෙන්නේ නැහැ. එකයි හැදෙන්නේ. මෙතන 5 වෝල්ට් එක හැදෙනවා. මෙතනත් 5 වෝල්ට් එකක් හැදෙනවා. මෙතන 1.0 VCC SA හැදෙනවා. ඊට පස්සේ අපි මෙතනින් බලමු මේ RAM VTT සප්ලයි හැදෙනවද කියලා. RAM VTT සප්ලයි එක හැදෙන්නේ නැහැ. ප්‍රොසෙසර් එක දැන් ලාවට පොඩ්ඩක් හීට් වෙනවා. VCH එක හීට් වෙන්නෙත් නැහැ. මෙතන RAM coil එක තියෙනවා. RAM coil එකේ වෝල්ටේජ් එක අපි පිටිපස්සෙන් බලමු. හරි 1.2 වෝල්ටේජ් එකක් හැදෙනවා. VRM හැදෙනවද බලමු. VRM වෝල්ටේජස් හැදෙන්නේ නැහැ. හරිද? ප්‍රොසෙසර් එක දැන් නම් ලාවට පොඩ්ඩක් හීට් වෙනවා. මම මේක ගලව ගන්නවා. ලාවට හීට් වෙන්නේ. හරි. මම මේක කෙලින් තියාගන්නවා නැත්නම් අමාරුයි. මේකෙදි මගේ ළඟ බෝඩ් ඩිව් එක තියෙනවා. අපි බෝඩ් ඩිව් එකෙන් බලමු මේකට මොකද්ද කරගන්න පුළුවන් කියලා. හරිද? මෙතනදී මම මෙතන ටයිම් කළා මම යනවා බෝඩ් ඩිව් එකට. බෝඩ් ඩිව් එකක් තියෙනවා, ස්කීමැටික් එකක් තියෙනවා. බෝඩ් ඩිව් එකට ගිහිල්ලා අපි මේ ටිකේදී බැලුවා මෙන්න මෙතන වෝල්ටේජස් ටික. හරිද? මෙතන බැලුවා මෙන්න මෙතන වෝල්ටේජ් දෙකම ඇතුණා 1.0 එකයි එතනත් VCC 1.05 VCH වෝල්ටේජ් එක හැදුනා. ඊට පස්සේ මෙතන 5 වෝල්ට් ඩුවල් ඒ දෙකත් හැදුනා. VPP සප්ලයි හැදුනා. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේකේ DDR VTT එක හැදුන්නේ නැහැ. VTT සප්ලයි එක හැදුන්නේ නැහැ. මෙතන හැදුනා VCC IO වෝල්ටේජ් එක හැදුනා. මේ IO2 කියන එක හැදෙන්නේ නැහැ. ඔන්නනකොට ඊට පස්සේ මෙන්න මෙතන VCC SA සප්ලයි එක හැදුනා. හරිද? VCC SA සප්ලයි එක 1.0 වෝල්ටේජ් එකක් හැදුනා. ওই ටික තමයි හැදුනේ. මෙතන VTT සප්ලයි එක හැදුන්නේ නැහැ.
ඊට පස්සේ අපිට නිකම් බලාගෙන යන්න පුළුවන් මේකේ මෙන්න මෙතන VCC ST වෝල්ටේජ් එක හැදෙනවාද පස්සේ මේකේ VCC PLL හැදෙනවාද මේකේ VCC PLL මේකේ VCC PLL OC හැදෙනවාද කියලා අපි ඩීප්ලි චෙක් කරන්න කලින් ඒ ටික නිකන් දලා දාසක් ගන්න උඩින් බලාගෙන යන්න. හරිද? එතනින් බලන්න පුළුවන්. හරි 1.0 හැදෙනවා. මේකේ 1.0 ඒකත් හැදෙනවා. මෙතන 1.2 හැදෙනවා. හරි. ඒ ටික හැදෙනවා. මෙතන RAM VTT supply එක හැදෙන්නේ නැහැ. හරිද? මෙතන VTT enable එක එන්නෙත් නැහැ. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. sorry. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ ඒක. හරි. දැන් පේන්නේ නැති මම පෙන්නන්න. ඒක මම බලාගෙන ගියා මට අමතක වුණා. මෙන්න මෙතන මේ සප්ලයි එක 1.0 හැදෙනවා. මෙතනත් 1.0 හැදෙනවා. මෙතනත් 1.2 හැදෙනවා. හැබැයි මෙතන හැදෙන්න ඕනේ RAM VTT supply එකේ enable එක. ඒක හැදෙන්නෙත් නෑ. RAM VTT supply එක හැදෙන්නෙත් නෑ. හරිද? මම ඔයගොල්ලන්ට ඒක බෝඩ් view එකෙන් පෙන්නන්නම්. හරි. මෙන්න මෙතන මම ඔය කියන්නේ මෙතන VTT enable එක හැදෙන්නේ මෙතන. හරිද? මෙන්න මේ තියෙන්නේ. මෙන්න මෙතන. මේ තියෙන්නේ VTT enable කියලා මෙන්න මෙතන VTT RAM VTT supply එක හැදෙන්නේ. හරිද? ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඒකට අපිට කරන්න තියෙන්නේ ඩිරෙක්ට් ගිහිල්ලා මම ඔයගොල්ලන්ට මෙතනින් පෙන්නන්නම්. අපි මේකේ VRM section එක පොඩ්ඩක් check කරලා බලා ගන්න ඕනේ. හරිද? VRM section එක. මම යනවා VRM section එකට. ඔයගොල්ලන්ට VRM section එක. ඉතින් මම මාරු කරගන්න පොඩ්ඩක් ඉන්න. හරි. දැන් පේන ඇති. මෙතන අපි බෝඩ් view එකේ යනවා VRM section එකට බලන්න. හරියට ඒ කියන දේවල් හැදෙනවද කියලා. මෙතන IC එකේ නම තියෙන්නේ මේ තියෙන ISL 69යි 25යි 26යි 9. ඊට පස්සේ මම ඩයග්‍රෑම් එකට ගිහිල්ලා IC එක සර්ච් කරගන්නවා. හරි. IC එකට ආවා. මෙතන මෙන්න මේ ටික අපි චෙක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ 5 volt dual V in කියලා තියෙනවා. ඒ දෙක බලා ගන්න ඕනේ. ඊට අමතරව මේකේ enable තියෙනවා මේ තියෙන්නේ enable CPU කියලා. ඒක VTT power good එකෙන් තමයි enable CPU එක enable වෙන්නේ. මේ VRM IC එක enable වෙන්නේ. ඒ ටික බලා ගන්න ඕනේ. pin number 13. ඊට කලින් අපි බලාගෙන ඉමු මෙන්න මේක 5 volt එකක් inject වෙනවද කියලා. මෙතන V in කියලා එකක් තියෙනවා 5 volt කියලා තියෙනවා මේක එනවද කියලා පොඩ්ඩක් බලාගමු මේක DAD2 හරිද මෙතන fine ගිහිල්ලා අපිට ගහමු DAD2 මේදී හරි ඒක බෝඩ් එක අනිත් පැත්තේදී මෙන්න මේ පිටිපස්සේ තියෙනවා මේක ගොඩක් දුරට ෂොට්කි ඩයෝඩ් එකක් වෙන්න ඕනේ බලමු මේක බෝඩ් අනිත් පැත්තේ තියෙන්නේ වෝල්ට් බලමු වෝල්ටේජ් එකත් බලන්න හරවගමු DAD2 මම ඔයගොල්ලන්ට ඩයග්‍රෑම් එක ඔම්ම තියලා මම මේකට මාරු වෙනවා හරි බෝඩ් එක අනිත් පැත්ත හරවගත්තා ඩයග්‍රෑම් එකේ තියෙන්නේ මෙන්න මෙන්න මෙතන මේක තමයි ෆෝල්ට් එක හරිද මේකේ මේ කෑල්ල මොකක් හරි වැඩිලා කැඩිලා ගිහිල්ලා මෙන්න තියෙන ෆෝල්ට් එක හරිද මේ තියෙන්නේ මෙන්න මේක මොකක් හරි වැඩිලා කැඩිලා ගිහිල්ලා ඔයගොල්ලන්ට මෙතනදී මෙන්න මෙතන ෂොට්කි ඩයෝඩ් එකක් තියෙන්නේ හරිද මේ ෂොට්කි ඩයෝඩ් එක තමයි කේස් එක මේක මොකක් හරි වැඩිලා කැඩිලා ඒකයි මේක ඩිස්ප්ලේ වෙන්නේ නැත්තේ
හරි ඊට පස්සේ බලමු මෙන්න මෙතන මේ තියෙන්නේ මෙන්න මේක අනිවාර්යෙන් ෂොට් කී ඩයෝඩ් එකක් තමයි මේක මේ ෂොට් කී ඩයෝඩ් එක මම හොයන් ඇවිල්ලා රීප්ලේස් කරගන්නම් පොඩ්ඩක් ඉන්න හරි විනාඩියක් ඉන්න මගේ ළඟ 61 බෝඩ් එකක් තිබ්බයි 61 බෝඩ් එකේ තිබ්බා මේ කියන ෂොට් කී ඩයෝඩ් එක විනාඩියක් ඉන්න හරිද හරි තප්පරයක් ඉන්න මේක මෙන්න මේ ෂොට් කී ඩයෝඩ් එක මම හොයාගෙන ඇවිල්ලා පට ගාලා රීප්ලේස් කරගන්න හරි විනාඩියක් ඉන්න විනාඩියක් හරි 61 බෝඩ් එකක් තිබ්බා ඒකේ තිබ්බා මේකට හරියන ෂොට් කී මම පොඩ්ඩක් අයින් කරගන්නවා මෙතනින් ඊට පස්සේ ටක් ගාලා මේක මේ පැත්තේ මෙන්න මෙතන තමයි මේක ෂොට් කිය තියෙන්නේ මේක ඩයග්‍රෑම් එකකින් මම බලාගත්තේ මේ දෙවලිය එක ෂොට් කී ඩයෝඩ් එකක් තියෙන්නේ පට ගාලා ෂොට් කිය රීප්ලේස් කරගමු මේක මම හිතන්නේ කස්ටමර්ගේ අතින් හරි කාගේ හරි අතින් මේක වැදිලා කොහේ හරි ගලවනකොට හරි මොකට හරි වැදිලා තමයි මේක කැඩලා තියෙන්නේ හරි මේක කස්ටමර්ගේ අතින් තමයි මේක වෙලා තියෙන්නේ කොහේ හරි වැදිලා කැඩිලා බලන්න ඉතින් පොඩි කෑල්ලක් ගියාම වෙන වැඩේ හරිද බෝඩ් ඉතින් ගලවනකොට පොඩ්ඩක් පරිස්සමෙන් ගලව ගන්න මේක ඉතින් ඩයග්‍රෑම් එක තිබ්බේ නැත්නම් සමහර වෙලාවට මට අහුවෙන්නේ නැහැ මේ මොකද හේතුව තමයි මේ බෝඩ් ඩිව් නැතුව මේවා ඉතින් බැලෙන්නේ නැහැ හොයන්නත් තමයි මේක කෑල්ලක් නෙමෙයි සම්පූර්ණයෙන්ම කඩලා ගිහිල්ලා අර එතන නිකන් පාත් එක වගේ තිබ්බ හින්දා තමයි මමත් දන්නේ නිකන් ඩයග්‍රෑම් නැති බෝඩ් එකක් වගේ තිබ්බනම් ඉතින් ගොඩක් දුරට මේ හදන්න බෑ කියලා ඇවෙන්නත් පුළුවන් මේක චෙක් කරන්නේ නැහැ චෙක් කරන අඩුයි හරි මේක තිබ්බා මේ 61 බෝඩ් එක මම ඔයගොල්ලන්ට ඕන එක මේ බෝඩ් එකේ මේකම පෙන්වන්නම් මම මට මතකයි මේක මේ 61 එක තිබ්බ ඒක නම් ගලවගත්ත මේක මගේ ළඟ තියෙනවා මේ 61 වල මේ එක බෝඩ් එකක් හරි ඔයගොල්ලන්ට එකක් පෙන්වන්න හරි ඔයගොල්ලන්ට ඒක පෙන්වන්නම් පොඩ්ඩක් ඉන්න මෙතන ටෙලිග්‍රෑම් එකේ තියෙනවා නැත්තම් කොහොමද දැනගත්තේ කියලා දන්නේ නැනේ කට්ටිය මේ මම බෝඩ් එක ඕපන් කරගන්නවා හරිද බෝඩ් එකේ තියෙනවා මෙන්න මේ කැල්ල එහෙන් පිටි හරිද මෙන්න මෙතනදී මම ගලවගත්තේ මෙතන හරිද මේ තියෙන්නේ කට්ටියට පේනවා ඇතියා මේ තියෙන්නේ මෙන්න මේක හරිද මේ තියෙන්නේ 200 mA කියලා මේක මේක ගියන් ගත්තාම මේකෙත් තියෙන්නේ ඒකම තමයි හරිද දැන් මේ බෝඩ් එකේ මෙතන ඒකම තමයි 200 mA ඒ හින්දා තමයි මම එතනින් දෙවෙනි එක ගලවලා ගත්තේ හරි අන්න ඒ විදිහට තමයි බෝඩ් එක තියෙනවා නම් පටපට ගාලා කෑලි ටික හොයාගන්න පුළුවන් හරිද හරි දැන් බලමු දැන් වැඩේ හරි ගොඩක් දුරට ඩිස්ප්ලේ මේකේ පොඩ්ඩක් ක්ලීන් කරගෙන ඉවර වෙලා මට ඇත්තටම ගොඩක් ටයිම් එකක් නෑ මේ වීඩියෝස් දාන්න නම් මම මේ පුළුවන් හම්බ වෙන ටයිම් එකෙන් තමයි පටපට ගාලා වීඩියෝස් ටික දාගන්නේ බලමු මෙතනට ගැහුවා ගොඩක් දුරට දැන් මේක ඩිබග් ලයිට් එක බලන්න ඩිස්ප්ලේ එන්න ඕනේ මම දැන් පවර් ඔන් කරනවා මේක එන්න එනවා බව එනවා බඩු වැඩ හරිද මම පෙන්නන්නම් කොහොමද මේක රත් වෙනවා ඒකයි කේස් එක ඉස්සරහට ගාමු ෆෑන් එකක් හරිද මේක මම පොඩ්ඩක් මෙහෙම තියාගන්නම් එතනින් ඔයගොල්ලන්ට ලයිට් එකෙන්ම බලන්න පුළුවන් කේස් එක මෙතන තියෙන්නේ මේක මේ PCH එකේ විස්තර ටික ආපු නැති හින්දා ඒ කියන්නේ විස්තර ටික කියන්නේ මෙන්න මේ හීට් සින්ක් එක ආපු නැති හින්දා මට මෙතනට ගන්න හීට් සින්ක් එකක් නැහැ නැද්ද මෙතන හීට් සින්ක් එකක් වගේ තියාගන්න මම පොඩ්ඩක් ඔන් කරලා පෙන්නන්නම් මොකද ඒක ටිකක් හීට් වෙන වැඩි හරි
නෑ අම්බලා ගන්න ලොවෙත් වැඩ කරන්න ඕනේ දැන් හරි. හරි. න CMOS රීසෙට් වුණා. හරිද? අනිවාර්යයෙන්ම ඩිස්ප්ලේ එනවා මේකේ. ලොවෙත් එනවා ඩිස්ප්ලේ. RAM එකට මාරු වුණා. එන්න දැන් වැඩ කරනවා බොස්. එක හීට් වෙනවා ඒකයි තියෙන කරගන්න බැරි වැඩේ. මං සප්ලයි ටිකක් පෙන්වන්නම් හැදෙන විදිය. මේක හීට් වෙනවට අපි පොඩි මං හීට් සිංක් කෑල්ලක් වාගෙන ඉන්න පොඩ්ඩක් ඉන්න පට ගාලා හරිද? හීට් සිංක් කෑල්ලක් වාගෙන ඉන්න. හරි ගයිස් ඉතින් වෙන එකකින් හීට් සිංක් එකක් ගලවලා ගත්තා. හරිද? පොඩ්ඩක් බෝඩ් එකකින් කට්ටියට පෙන්වන්න ඕන හින්දා කට්ටියට පොඩ්ඩක් මේ බෝඩ් එක දිග වැඩි හින්දා මෙතන හරියට සම්පූර්ණයෙන්ම පේන්නේ නැහැ. හරි. මම දැන් පෙන්නන්න ඕගොල්ලන්ට මේක අනිවාර්යෙන්ම ලොයිඩ් ඩිස්ප්ලේ එන්න ඕනේ. ඒක තමයි මේකේ තිබු ප්‍රශ්නේ. හරිද? මේකේ වෝල්ටේජ් දාගත්තා. ඔන්න දැම්මා. අපි බලමු ඉස්සෙල්ලා RAM VDD එක හැදුන්නේ. හරි. දැන් බලන්නකෝ 0.6 සාමාන්‍යයෙන් RAM වෝල්ටේජ් එකෙන් භාගයක් තමයි VDD වෝල්ටේජ් එක හැදෙන්නේ. මේක එහාට මෙහාට ගිහිල්ලා එනවා දැන් අනිවාර්යෙන්ම. RAM එක පොඩ්ඩක් ක්ලීන් කරලා දාලා බලමු. RAM එක පොඩ්ඩක් ක්ලීන් කරලා ගහමු. එන්න ඕනේ ඩිස්ප්ලේ එක. හරි. අපි පොඩ්ඩක් බලමු RAM එක ගහලා ඔයගොල්ලන්ට සයිඩ් එකට පේනවා මදි. මේක පොඩ්ඩක් බෝඩ් එක දිගයි. ටිකක් LED ටික බලන්න. මු සයිඩ් එකට කරලා බෝඩ් එක පොඩ්ඩක්. හරි. පේන්නේ නැති අපි RAM එක පොඩ්ඩක් ක්ලීන් කරලා ගහගමු මෙතනදී. මෙතනදී මම පවර් ඔන් කරගන්නවා. බෝඩ් එක මම පවර් ඔන් කරගන්නවා. හරි ඩිබග් LED එක පත් වුණා. ඔයගොල්ලන්ට පේන්නේ නැති දැන් නිවුණා මේකේ CMOS බැටරි එක නැහැ. බලමු මේක මොකද වෙන්නේ කියලා. මේක RAM එකට මාරු වෙවි තියෙනවා. අපි පොඩ්ඩක් RAM එකක් චේන්ජ් කරගෙන බලමු. මේ RAM එක පොඩ්ඩක් ෂුවර් නෑ. තව RAM එකක් තියෙනවා. අපි RAM එකට පොඩ්ඩක් චෙක් කරගෙන මාරු කරගෙන චෙක් කරගෙන බලමු. හරි බලමු. එකපාරක් නිවෙනවා. ඒ කියන්නේ මේකේ CMOS බැටරි එක තියෙන අපි එකපාර බැටරි එක දාගමු. ඒක ලේසි. හරි මේක VG එකට මාරු වුණා. මේකේ ඔන්බෝඩ් ග්‍රැෆික් තියෙනවා. මේ ප්‍රොසෙසර් එකේ CMOS එක රීසෙට් වෙන හින්දා තමයි මේක මේ විදිහට දුවන්නේ. හරිද? CMOS බැටරි එකේ හින්දා. හරි බලමු ඩිස්ප්ලේ ඉද කියලා. හරි මදබෝඩ් එකේ ඩිස්ප්ලේ එනවා. මට ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ එන එක මම ඔයගොල්ලන්ට කීබෝඩ් එකෙන් පෙන්නන්නම්. මොකද මගේ කැමරා උඩ සෙටප් කරලා තියෙන්නේ. නැත්නම් මම මොබයිල් ෆෝන් එකෙන් අරගෙන පෙන්නන්නම්. දැන් මෙතනදි බලන්න. ඩිස්ප්ලේ එන එකට මේ කැප්ස් ලොක් ලයිට් එක වැඩ කරනවා. ඊට අමතරව මම මගේ ෆෝන් එකේ පොඩි වීඩියෝ කැල්ලක් දාලා පෙන්නන්නම්. මොකද එහෙම නැති වුණොත් මට ගන්න විදියක් නෑ. හරිද? මං මේ ෆෝන් එකෙන් ඔයගොල්ලන්ට ඔතනින් වීඩියෝ කැල්ලක් යයි. කැමරාව මෙන්න මේ විදිහට සෙටප් කරලා තියෙන්නේ මෙතන. ඒ හින්දා මට කැමරා ගලවන්න විදියක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි මේකේ රිපෙයාර් එක කරගත්තේ. හරිද? ඉතින් ඕගොල්ලොන්ගෙත් මොනවා හරි රිපෙයාර්ස් තියෙනවා නම් කන්ටැක්ට් නම්බර්ස් දාලා තියෙනවා. එතනින් කන්ටැක්ට් කරගන්න පුළුවන්. හරි.